ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල. ප්‍රධාන පක්ෂවල මැයිදින රැලි පස්වරුවේ. බස් ගාස්තු සංශෝධනය නොකිරීමේ තීරණයක්. ප්‍රධාන ජලාශ 24ක් වාන්දමයි. පළාත් 3කට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි. ඇමරිකාව සහ යුක්‍රේනය ඛනිජ සම්පත් ගිවිසුමට අත්සන් තබයි. චෙන්නයි සුපර් කිංස් IPL සටනින් ඉවතට. දේශීය සියත. Local news on Siyata. කම්කරු අයිතීන් දිනාදීම වෙනුවෙන් දිවි කැප කළ කම්කරුවන් සැමරෙන ලෝක කම්කරු දිනයයි. 1886 වසරේ මැයි මාස පළමුවනදා ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රයට එක්රැස් වූ කම්කරුවන් තම වැඩමුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනයක නිරත වුණා. කුඩා කණ්ඩායමකින් ආරම්භ වූ වැඩ වර්ජනයේ 3 වන දිනය වන විට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඊට සහාය පළ කිරීමට එක්ව සිටියා. එහිදී කම්කරුවන් සිව් දිනකට දිවි අහිමි වන්නේ අරගලය මර්ධනය කිරීම සඳහා පොලිසිය එල්ල කළ ප්‍රහාරයකින්. ඊට විරෝධය පළ කරමින් චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රයට කම්කරුවන් දසදහස් ගණනින් යළි රැස් වූ අතර එහිදී යළිත් කම්කරුවන්ට ප්‍රහාරයක් එල්ල වුණා. කම්කරු අයිතීන් දිනාදීම වෙනුවෙන් අරගල කළ කම්කරුවන් එවෙනුවෙන් සිය දිවි කැප කළ අතර පසුව ඇතැම් කම්කරු නායකින්ට සිරදරුවම් සහ මරණීය දණ්ඩනය නියම කෙරුණා. අරගලයේදී මියගිය කම්කරුවන් සැමරීමට ජාත්‍යන්තර කම්කරු සංවිධාන තීරණය කළේ 1889 වසරේදී. ලංකා ඉතිහාසයේ ප්‍රථම මැයි රැළිය 1933 වසරේදී පැවැත්වුණා. ඒ කම්කරු පක්ෂ නායක ඒ.ඊ. ගුණසිංහගේ ප්‍රධානත්වයෙන්. කොළඹ ප්‍රයිස් පාක් පිටියෙන් ආරම්භ වූ එම රැළිය ගාලු මෝදර දක්වා පැමිණ තිබුණා. මේ අතර ජනවරමේ අපේක්ෂා සාක්ෂාත් කරමින් රට ආර්ථික සමාජීය සහ දේශපාලන වශයෙන් පුළුල් පරිවර්තනයකට ලක් කිරීමට ජාතික ජනබලවේගය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ලෝක කම්කරු දිනය වෙනුවෙන් පරිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ආර්ථිකය යළි ඉහළට ඔසවමින් ස්ථාවර ආරම්භයක් ලබා ගැනීමට සමත් වූ බවයි. වතුකරය කම්කරු ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීමට සහ ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් තහවුරු කිරීමටද කටයුතු කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. දිනින් දින අලුත් වන නිෂ්පාදන බලවේගවලට සමගාමීව භුක්ති විඳින අයිතිවාසිකම්හි නව පරිච්ඡේදයක අවශ්‍ය බව පණිවිඩයේ සඳහන්. මානව හිමිකම් පිළිබඳ යාවත් කාලීන වූ විශ්ව ප්‍රකාශනයක අවශ්‍යතාව ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මෙම අවස්ථාවේ සිහිපත් කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ආර්ථික දේශපාලන සමාජීය සංස්කෘතික මෙන්ම නෛතික රාමුවද යළි ප්‍රකෘති මාවතකට ගැනීමට වෙහෙසක් දරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්. වසර ගණනාවක් පුරා මෙරට වෙලාගත් දූෂණය සහ අසාධාරණය එක්රැයකින් වෙනස් කළ නොහැකි බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ. රජය ක්‍රමානුකූලව සියල්ල ක්‍රමවත් කරමින් ජනතා අවශ්‍යතාව වෙනුවෙන් ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරමින් පවතින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා. මේ අතර සේවක සුරක්ෂිතතාවය වෙනුවෙන් නව පනත් හඳුන්වා දෙන බව කම්කරු කොමසාරිස් ජෙනරාල් HMDNK වටලියද්ද පවසනවා. ඇය මේ බව පැවසුවේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමින්. Inside Story. කම්කරු අයිතීන් සුරක්ෂිත කිරීම පිළිබඳව මේ වන විට වැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා. නීතිමය වශයෙන් කම්කරුවෙකු සේවය කළ යුතු පැය ගණන කොපමණද? පැයක් තමයි සේවය යොදවන්නේ සාමාන්‍ය වැසිකට අනුව. කෙනෙක් පැයට ඉක්මවල වැඩ කරනවා නම් ඔවුන්ට මේ ආකාරයෙන් අතිකාල දීමනා ලබා දීමේ ඉඩකඩ නීතිය තුළ හදලා දීලා තියෙනවා. සතියකට වැඩ කරන දින ගණන සමහර සෙක්ටර්ස් වලදී දින 6ක් විදිහට තියෙනවා. සමහර ඒවාට දින 5මාරක් තියෙනවා. මාසික හා දෛනික අවම වැටුප ඉහළ නැංවීම නීතියක් බවට පත්වෙනවාද? ආජාතිකම මාසික වැටුප ඇත්තටම වැඩි වෙනවා 27000ක් විදිහට 2025 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා අවම දෛනික වේතනය රුපියල් 1080ක් විදිහට වැඩි වෙනවා. ඒක අප්‍රේල් 1 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙනවා. දින කිහිපයක් වගේ ඇතුළත අපිට එම පනතක් විදිහට ගේන්න පුළුවන් වෙනවා. නමුත් පනත වෙන තුරු
වැටුප් ගෙවීමට බාධාවක් නැහැ. පැහැර හැරීමක් වුණොත් අපිට එතකොට නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා. අන්න ඒ වෙලාවේදී අපිට පනතක් අවශ්‍ය වෙනවා. හැම සේවකයෙක්ම කව වෙනවා. එතන මොනම වර්ගයක්වත් නැහැ. ඔහු මොන වර්ගයේ වැඩක්ද කරන්නේ කියන එක. සේවක සුරක්ෂිත භාවය සම්බන්ධයෙන් දැනට පවතින ප්‍රතිපාදන මොනවද? වැඩි සුරක්ෂිතභාවයක් නීතිමය තත්ත්වවලින් අපේ නීතිය තුළ තියෙනවා. සේවයට බඳවාගෙන ස්ථීර සේවකයෙක් බවට පත් වුණාට පස්සේ ඔවුන් සේවය නිවාස කරනවා කියන එක ඇත්තටම පහසු කාර්යයක් නෙවෙයි. සාපු කාර්යාල පනතින් ආවරණය වෙන සේවකයන්ට ප්‍රතිනිධියක් ලබා දීම අවශ්‍ය වෙනවා. නමුත් අනෙක් පරිපාලක සභාවලින් ආවරණය වෙන සේවකයන්ට ඇත්තටම නීතිය නිහඬයි. ප්‍රතිනිධියක් නොතිබුණා කියන්නේ නමුත් ප්‍රතිනිධියක් නොතිබුණා කියලා නීතිය ක්‍රියාත්මක කිරීමේදී අපිට අපි නොකර ඉන්න තත්ත්වයක් නෑ. මොකද සේවකයෙක් කියලා ඔහු අඳුනා ගත්තා නම් ඔහුගේ සේවා අයිතිවාසිකම් වලට වැඩ කරන්න අපේ පනස් තුල ඇත්තටම ඉඩකඩ තියෙනවා. සේවක අර්ථ සාධක අරමුදල් සම්බන්ධයෙන් යම් නියාමනයක් සිදු වෙනවද? සේවක අර්ථ සාධක අරමුදලත් මම කිව්වොත් ඊළඟ සක්‍රීය සේවා යෝජකයෝ ඉන්නවා 12.31 වෙනකොට 83962ක්. ඒ කියන්නේ 84000ක් විතර සේවා යෝජක සංඛ්‍යාවක් ඒ account අපි ගාව තියෙනවා. එතකොට මේක තුල පැහැර හැරීම් සිද්ධ වෙන්න පුළුවන්. 95000ක විතර ශ්‍රේෂ්ඨ පරීක්ෂණ ප්‍රමාණයක් අපි වර්ෂයකට ඇවරේජ් සිදු කරනවා. එතකොට මේ වෙද්දී අපිට මේ වගේ නොගෙවන සේවක පැහැර හැරිලා ඉන්න සේවකයන් පැමිණි 15000ක් විතර අපි අවුරුද්දකට විසඳනවා. ඒතර ගෙවීම් පැහැර හැරීමක් තිබුණොත් අපි ඒක කැල්කියුලේට් කරලා නිවේදනය යවනවා. ඒ කියන්නේ හාම්පුතුන්ට මේ ගෙවීම කරන්න කියලා. පළම අපි නිවේදන එකක් යවනවා. ඒකට ගෙවීම නැත්නම් අපි දෙවෙනි නිවේදනයක් යවනවා. තුන්වෙනි නිවේදනයක් යවනවා. හතරවෙනි නිවේදනයකට අපි නඩු පැවරීමේ කටයුතු වලට යනවා. පාර්ට් ටයිම් ජොබ් එකක් කරන කෙනෙක් අපිට කියන්න බෑ TPS නොගෙවන්න කියලා. ඒත් කාර්ක සාධක අරමුදලට ඒ පනතෙන් ආවරණය වෙනවා. ඇත්තටම එයා ගෙවන්න සිද්ධ වෙනවා. Inside Story. ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව අද මේ දින රැලි 30ක් දිවයින පුරා සංවිධානය කර තිබෙනවා. කොළඹ නගරය තුළ පැවැත්වෙන මේ දින රැලි සංඛ්‍යාව 14ක්. ජාතික ජනබලවේගයේ මේ දින රැලිය පැවැත්වෙන්නේ කොළඹ ගාලු මෝතොර පිටියේදී. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. සමගි ජනබලවේගයේ මේ දින රැලිය තලවකැලේ ලිදුල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මේ දින රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඨයේදී සංවිධානය කර තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මේ දින රැලිය පැවැත්වෙන්නේ කිරුළපන ලලිත් ඇතුළත් මුදලී ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කම්කරු දින සමරුම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනු ඇති. කම්කරු දින මැයි පෙළපාලියකදී බෝම්බ ප්‍රහාරයකට ලක්ව අභාව ප්‍රාප්ත වූ හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාසගේ ගුණ සමර උත්සවය කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ ඉදිරිපිට රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභ්‍යසදී පැවැත්වුණා. ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පුද්ගලයන් රැසක් සහභාගී වී සිටියා. මේ අතර කොළඹ නගරයේ මේ දින රැලි සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. මේ රැලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුළ පිහිටි සිල්ලර මත්පැන් අලෙවිසල් අද වසා දමා තිබෙනවා. සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර සහිත මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන පමණක් විවෘතව තැබීමට නියමිතයි. මෙරට ආර්ථිකමය වශයෙන් සක්‍රිය ජන කොටස 84,21,000ක් පමණ වන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යනාංශය අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කළේ ඒ අතරින් 80,70,000ක් පමණ වැඩ කරන ජනතාවට අයත් වන බවයි. වැඩ කරන ජනතාව අතරින් 48,000ක් සේවකයන් ලෙස කටයුතු කරනු ලබනවා. ඒ අතරින් 36,000ක් පෞද්ගලික අංශයට අයත් වන බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කළේ. 2022 පළවෙනි කාර්තුව දෙවන කාර්තුව වගේ එක සංසන්දනය කරලා බලනකොට ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයකින් මේ වැඩ කරන පිරිස ලංකාවේ පහළ යාමක් පෙන්වුම් කරනු ලබනවා. ඒ වගේම ආර්ථිකම වශයෙන් සක්‍රීය ජන කොටසත් පසුගිය කාලය තුල සැලකිය යුතු මට්ටමකින් පහළ යාමක් දක්නට ලැබෙනවා. ඉතින් ජන සංක්‍රාන්තිය ඇති වෙලා තියෙන වෙනස් වීම මේකට එක පැත්තකින් බලපාන්නට පුළුවන්. අනිත් පැත්තෙන් ලංකාවේ රැකියාව වෙළඳපළ තුල පවතින ගැටලු ප්‍රමාණවත්
රැකියාවක් කරත් එයට ප්‍රමාණවත් වැටුපක් නොලැබීම. රැකියාව සඳහා වැඩි කැපකිරීමක් සිදු කිරීමට සමහර වෙලාවට සිදුවීම, ඒ සඳහා ප්‍රමාණවත් වැටුපක් නොලැබීම සහ ශ්‍රම වෙළඳපොළ තුළ පවත්නා අනෙකුත් ගැටලු, නීති රීති වේවා වෙනත් ගැටලු වේවා, මේ වගේ දේවල් ඇත්තටම රටක සක්‍රීය ජනකොටස වැඩි වෙන්නට, එහෙම නැත්නම් සක්‍රීය ජනකොටස පහළ යාම සඳහා බලපාන්නට පුළුවන්කම තියෙනවා. ඉන්ධන මිල අඩුවද ගාස්තු සංශෝධනයක් සිදු කළ නොහැකි බව ප්‍රවාහන සංගම් පවසනවා. බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි ජාතික ගමනාගමන කොමිෂන සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමිච වර්තන සඳහන් කළේ. අවසන් වරට බස් ගාස්තු සංශෝධනය කරන අවස්ථාවේදී ඩීසල් ලීටර් එකක මිල රුපියල් 283ක්ව පැවතියා. නව ඩීසල් මිල රුපියල් 274ක්. මේ අගේ බස් ගාස්තු ප්‍රතිපත්තියට ගැලපුවාම අඩුවීම වෙන්නේ 1.7ක්. බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව මේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීම සඳහා. බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්නද සඳහන් කළා. ඒතර මේදී දැන් රුපියල් 12ක් අඩුවීම අපිට බලපාන්නේ රුපියල් 9යි. මොකද පහුගිය මාස 4කට ඉස්සෙල්ලා රුපියල් 3ක් වැඩි වුණා ඩීසල් වලට. එතකොට මේ අඩුවීම රුපියල් 9ක අඩුවීමක් තමයි මේ වන විට ඩීසල් වලට අපිට ගණනය කරන්න වෙලා තියෙන්නේ. ඒතකොට ඒ නිසා අපිට බස් ගාස්තු අඩු කිරීමට මේ වෙලාවේ හැකියාවක් වෙන්නේ නැහැ. ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව පළ කළේ මෙවන් අදහසක්. සතුටුයි නෑ චුට්ටක් හරි අඩු නෑනේ. වාසියක් නැහැ ඉතින් මේ අනිත්‍යවත් ගන්න ඔයිල් එහෙම ඉතින් මදියානේ අඩු ගන්න උපයද 6ක 20ක් හරි අඩු නැහැ. අතර වාසියක් තියෙනවා. මිනිස්සුන්ට මහජනතාවට ලොකු දෙයක් අඩු කරනවා කියලා. නෑ ඔහු ටික ටික අඩුයි ඉතින් අපි ඉස්සරහට බලමු. පෙට්‍රල් අඩු වුණා සතුටුයි ඉතින්. ලෑන් නම් මදි ඉතින්. පෙරලයක් කියන්නේ දැන් තිබ්බ කීයටද? තාමයි ගන්නට ඉතින් එන්නේ නෑනේ මේවා. එන්නේ නෑනේ ජීවිතේට එන්නේ නෑ ගන්නට. ජනතාවට පොඩි සාහනයක් දීලා තියෙනවා. අපි ඒකෙන් සතුටු වෙමු. රුපියල් 6කින් නම් ඉතින් ලොකු සාහනයක් නෑ. අපි ඉතින් අඩු වෙන එක නම් හොඳයි ඉතින්. අවුලක් නෑ ඉතින්. තව අඩු වෙයි කියලා හිතෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග 5ක මිල ගණන් පහත දැමීමට ලංකා ಖನಿජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබුවා. ලංකා සුදු ඩීසල් ලීටර එක මිල පහත දමා ඇත්තේ රුපියල් 12කින්. එහි නව මිල රුපියල් 274ක් ලෙස දැක්වුණා. ලංකා සුපිරි ඩීසල් ලීටර එක මිල රුපියල් 6කින් පහත දමා තිබෙනවා. එහි නව මිල දැක්ුණේ රුපියල් 325ක් ලෙසයි. ලංකා භූමි තෙල් ලීටර එක මිල රුපියල් 5කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 178ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර එක මිල පහත දමා ඇත්තේ රුපියල් 20කින්. එහි නව මිල රුපියල් 341ක් ලෙස දැක්ුණා. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර එක මිල පහත දමා ඇත්තේ රුපියල් 6කින්. එහි නව මිල රුපියල් 293ක් බවයි ලංකා ಖනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. අද පෙරවරු 6 අවසන් වූ ගත වූ පැය 24ක කාලයක් තුළ පළාත් පාලන ඡන්දයට අදාළව පැමිණිලි 20ක් පොලිසියට වාර්තා වී තිබෙනවා. ඒ අතරින් පැමිණිලි 14ක් වාර්තා වී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්. අපරාධමය පැමිණිලි 6ක්ද වාර්තා වී තිබෙනවා. එම කාල සීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 5ක්. ඒ අතරින් 2 දෙනෙකු අපේක්ෂකයින් වන අතර 3 දෙනෙකු ආධාරකරුවන් වෙනවා. පසුගිය මාර්තු 3 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ පොලිසියට වාර්තා වී ඇති සමස්ත පැමිණිලි ගණන 458ක්. අපරාධමය පැමිණිලි 95ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි 363ක් ලැබී තිබෙනවා. මැතිවරණ නීති කඩකිරීම වලට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 190ක්. ඒ අතරින් 35 දෙනෙකු අපේක්ෂකයින් වන අතර 155 දෙනෙකු ආධාරකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. මැතිවරණ නීති උල්ලංඝනය සඳහා භාවිත කළ වාහන 33ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මෙවර පළාත් පාලන ඡන්ද විමසීම ලබන 6 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ආණ්ඩුව ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පළාත් පාලන ආයතන මගින් අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අකුරේගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. මේවෙන් ඇත්තටම විශාල වැඩක් කරන්න තියෙනවා. අපි පෙර පාසල් දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමට අවශ්‍ය මුදල වැඩි කරලා තියෙනවා. ඒවා අධීක්ෂණය කරන්න ඕනේ පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය සභා, නගර සභා. අපේ ප්‍රාදේශීය සභාවල, අපේ නගර සභාවල අපි බලාපොරොත්තු වෙනවා අපේ තරුණ තරුණියන්ට ආර්ථිකයට සම්බන්ධ වෙන්න, උන්ගේ කුසලතා වර්ධනය වෙන්න උන් ව්‍යාපෘති දියත් කරන්න ඕනේ. ආරවල් ටික හරියට හැදෙන්න ඕනේ. ආණ්ඩුව තවදුරටත් ජනතාව මුලා කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කලවාන ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. දැන් අපි අහනකොට මේ දිනපතාම පාහේ ක්‍රියාත්මක වෙන මිනිමරු
ජීවිත හානි. ඇයි? ගෙදරට ඇවිල්ලා මරනවා, කාමරෙත් මරනවා, විදුලිත් මරනවා, අහපාරෙත් මරනවා, වැඩබිමෙත් මරනවා, වැඩබිමට යන එනකොට මරනවා, අධිකරණ භූමියෙත් මරනවා, අධිකරණය ඇතුළෙත් මරනවා. මිනිසුන්ට පේන්නක් මරනවා. මිනිමරු සංස්කෘතිය. මේ මිනිමරු සංස්කෘතිය වැඩ පවත්වන්නට මේ රජයට කිසිම වැඩ පිළිවෙලක්, කිසිම දර්ශනයක් නැහැ. කිසිම ක්‍රමෝපායක් නැහැ. අපි ඔබට කියන්න කැමතියි. පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණයක් සමග බය වෙන්න එපා. ලංකාවේ පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය කරන්නේ සමගි ජන බලවේගයයි. අමාත්‍ය කෙඩිලාල් කාන්ත ජනහමුවකදී අදහස් පළ කළේ මෙලෙසින්. අලුත් ආණ්ඩුවක් ආපු ගමම්ම ප්‍රාදේශ සභා ඡන්දයක් ආවම මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ජනාධිපති අලුත් මාස 6යි. මහාණ්ඩුව අලුත් මාස 4යි. එහෙම විශාල ජනවරමක් එක්ක තුනෙන් දෙකේ බලයක් එක්ක වැඩි කල් යන්න කලින් ඒ ළඟම ප්‍රාදේශ සභා ඡන්දයක් ආවම මොකද ඒ ප්‍රාදේශීය සභාවත් ආණ්ඩුව පැත්තටම යනවා. ඒ නිසා මේක දිනන එක පිළිබඳ කිසිම සැකයක් නැහැ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 73 අතරින් ජලාශ 24ක් වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණාශය අධ්‍යක්ෂ එල්.එස්. සූරිය බණ්ඩාර පැවසුවේ අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ජලාශ 6 බැගින් වාන් දමමින් පවතින බවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාන් දමන ජලාශ ගණන 4ක්. රාජාංගනී ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ගණාඩි 2500ක ජල ධාරිතාවයක් කලාවට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. අංගමුව ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කිරීමට පියවර ගැනුණා. ඒ තුළින් කලාවට මුදා හැරෙන ජල ධාරිතාව තත්පරයට ගණාඩි 660ක්. මධ්‍ය පරිමාණ ජලාශ 16ක්ද වාන් දමමින් පවතිනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ගබඩා කරගත හැකි ජල ධාරිතාවෙන් 91%කට වැඩි ප්‍රතිශතයක් මෙවන විට ගබඩා කර ගැනීමට හැකිව තිබෙන බවයි එල්.එස්. සූරිය බණ්ඩාර සඳහන් කළේ. අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ හෙවත් උතුරු අර්ධගෝලයේ සහ දකුණු අර්ධගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය තවදුරටත් දිවෙනේ කාලගුණයට බලපෑම් කරමින් පවතිනවා. ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි. මේ අතර අකුණු සැරවැදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ 30 හැවිරිදි වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ගෙගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටිනවා. මේ දිවෙන වටා මුහුදේ කාලගුණය පිළිබඳ පැහැදිලි කරන කාර්යනියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ. මුහුදේ කාලගුණයෙන් සැලකුවොත් දිවෙන වටාවන මුහුදු ප්‍රදේශවල තනින් තන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. සුළං හමන්නේ නිර්ත දිශාවෙන් සුළඟේ වේගය පැය කිලෝමීටර් 25-35ත් අතර ගයක් ගන්නවා. නමුත් හලාවත සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා සහ අම්බන්තොට සිට පොත්තිවිල් දක්වා වෙලට ඔබ්බෙන්නන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්නට පැය කිලෝමීටර් 45 සිට 50 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. මේ නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වීම හැකියාවක් පවතිනවා. දිවෙන වටාව වෙන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයෙන් පවතිනවා. ඒ වගේම ගිගුරුම් සහිත වැසි ඇති වෙනකොට මුහුදු ප්‍රදේශවල තාවකාලික තද සුළං නැති වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලික ඉතා රළු වීම හැකියාවක්ද පවතිනවා. Vides Siyata International News on Siyata. යුක්‍රේනය සමග ස්වභාවික සම්පත් කිවිසුමට අත්සන් තැබූ බව ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබෙනවා. යුක්‍රේනයේ දුර්ලභ පස් සහ ඛනිජ සඳහා එක්සත් ජනපදයට ප්‍රවේශය ලබා දීමේ කිවිසුමක් සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා පැවතුනේ මාස ගණනකට පෙර සිටයි. යුක්‍රේනය වෙනුවෙන් කිවිසුමට අත්සන් තැබූ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය යුලියා ස්වයරෙන්ඩෙන්කෝ කිවිසුමේ එකඟතාවයන් සම්බන්ධයෙන් එක්ස් කිනුම ඔස්සේ සටහනක් තබා තිබෙනවා. ඇය පැවසුවේ ඛනිජ තෙල් සහ ගෑස් සම්බන්ධ යුක්‍රේන ව්‍යාපෘති සඳහා බටහිර ආයෝජන ආකර්ෂණය කර ගැනීමට උපකාරී වන ප්‍රතිසංස්කරණ ආයෝජන අරමුදලක් මෙම කිවිසුම මගින් ස්ථාපිත කරන බවයි. ඛනිජ සම්පත් යුක්‍රේනයේ දේපල ලෙස දිගටම පවතිනු ඇති බවත් නිස්සාරණය සිදු කළ යුතු ස්ථානය යුක්‍රේනය විසින් තෝරාගනු ඇති බවත් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. මෙම කිවිසුමෙහි හවුල්කාරීත්වය 50-50 පදනම මත සමාන වනු ඇති.
ගිවිසුම සභාවෙන් එක්සත් ජනපදයට ණය බැඳීමක් නොමැති බවත් යුක්‍රේනයේ ව්‍යාපෘති සඳහා ආයෝජන සහ තාක්ෂණය ආකර්ෂණය කර ගැනීමට උපකාර කිරීමේදී එක්සත් ජනපදයේ කාර්යභාරයක් ඉටු කරනු ඇති බවත් ඇය සඳහන් කළා. ගිවිසුම වෙනුවෙන් එක්සත් ජනපදය යුක්‍රේනය වෙත ගුවන් ආරක්ෂක පද්ධතිය ඇතුළුව නව ආධාර ලබා දීමට නියමිතයි. අරමුදලේ ආදායම සහ දායකත්වයන් සම්බන්ධයෙන් කිසිදු රටක් විසින් බදු අය නොකරන බවද යුක්‍රේන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. මෙම ස්වභාවික සම්පත් කිවිසුමට මූලික කිවිසුම අත්සන් තැබීමට නියමිතව තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේදී. නමුත් එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වලදිමීර් සෙලෙන්ස්කී අතර ඇති වූ උණුසුම් වචන හෝමාරුවකින් අනතුරුව ගිවිසුම කල් දැමීමට පියවර ගැනුණා. සියලුම පාකිස්තාන ගුවන් ගමන් සඳහා සිය ගුවන් සීමාව වසා දැමීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. ඒ දකුණු කාශ්මීරයේ පහල්ගම්හිදී ඉන්දිය සංචාරකින් පිරිසකට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්. ඉන්දියාව මෙම තීරණය ගෙන ඇත්තේ ඉන්දියානු ගුවන් සමාගම් සතු සහ ක්‍රියාත්මක කරන සියලුම ගුවන් ගමන් සඳහා පාකිස්තානය සිය ගුවන් අවකාශය වසා දැමීමට තීරණය කිරීමෙන් දින 6කට පසුවයි. ඒ අනුව මැයි 23 වනදා රාත්‍රී 11:59 දක්වා ඉන්දියාව සහ පාකිස්තානය යන දෙකම තම ගුවන් අවකාශය හරහා එකිනෙකාගේ ගුවන් සේවා අවහිර කර තිබෙනවා. පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දියා ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරක් ලබා දුන්නේ ඊයේ දිනේදී. ඔහු සඳහන් කළේ ප්‍රහාර එල්ල කළ යුතු වේලාව සහ ඉලක්ක තීරණය කිරීමට ආරක්ෂක හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ලබා දී ඇති බවයි. මෙවන විට පාකිස්තානයේද රාජ්‍ය ආරක්ෂාව තර කිරීමට පියවරගෙන තිබෙනවා. දකුණු කාශ්මීරයේ පහල්ගම්හිදී එල්ල වූ වෙඩි ප්‍රහාර මාලාවකින් ඉන්දිය සංචාරකින් 25 දෙනෙකු සහ නේපාල ජාතිකයෙකු ඝාතනයට ලක්ුණේ පසුගිය 22 වෙනිදායි. ක්‍රීඩා සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්. 2025 ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට ඉවත්වීමට සිදු වුණා. ඒ පංජාබ් කිංග්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය කඩලු 4කින් පරාජය වීමත් සමගයි. ඒ අනුව මෙවර IPL තරගාවලියෙන් ඉවත්වීමට සිදු වූ පළමු කණ්ඩායම බවට පත් වූයේ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමයි. කාසිවාසී දිනෝ චෙන්නයි කණ්ඩායමේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් චෙන්නයි කණ්ඩායම පන්දුවර 19යි පන්දු දෙකක් අවසානයේ සිළු දෙනා දෙවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 190ක්. සෑම් කරන් ලකුණු 88යි. යුවෙන්ද්‍ර චහල් පිට කඩලු 3ක් දවා ගනිමින් ත්‍රිත්ව කඩුලක් හිමි කර ගැනීමටද සමත් වුණා. ලකුණු 191ක ඉලක්කයක් හඹා ගිය පංජාබ් කණ්ඩායම පන්දුවර 19යි පන්දු 4ක් අවසානයේ ලකුණු 194ක් දවා ගනිමින් තරගයේ ජය වාර්තා කළේ කඩලු 6ක් දැවී සිටියදී. පන්දු යැවීමේදී මතිෂ්‍ය පතිරණ කඩලු 2ක් දබා ගත්තා. යලි සිරස්තල ප්‍රධාන පක්ෂවල මැයි දින රැලි පස්වරුවේ බස් ගාස්තු සංශෝධනය නොකිරීමේ තීරණයක්. ප්‍රධාන ජලාශ 24ක් වාන් දමයි පළාත් 3කට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි. ඇමරිකාව සහ යුක්‍රේනය ඛනිජ සම්පත් ගිවිසුමට අත්සන් තබයි. චෙන්නයි සුපර් කිංග්ස් IPL සටනින් ඉවතට. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතකෝරල. සියත මෙලග ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට එතෙක් රැඳී සිටින්න අපගේ පැන් පෑපුවත් සමග.